my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? Hope you are doing well. ඉතින් අද ඔයාලත් එක්ක share කරගන්නේ අපි අවුරුද්දට shopping කරපු විදිහ. ඇත්තම කිව්වොත් අපි shopping ගියේ වැරදි දවසක වැරදි වෙලාවක. මේ හරියටම අප්‍රේල් 12 වෙනිදා හවස 12:00 වගේ. අපි මුලින්ම යන්න ඩිසයිඩ් කරේ ලේඩිජේ එකට. ඉතින් දැන් අපි මේ යන්නේ කාර් පාක් එකේ ඉඩක් හොයාගෙන අපේ කාර් එක පාක් කරන්න. Guys, believe me, there was no space to park our car. කාර් පාක් එකේ ඉඩක් නැති නිසා මම කල්පනා කරේ shopping කරන්න යනවද නැද්ද කියලා. එයාලගේ පාක් එකේ ඉඩ නැති නිසා ඒගොල්ලෝ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් හයර් කරලා තිබුණා කස්ටමර්ස්ලාගේ vehicles පාක් කරන්න. ඉතින් කස්ටමර්ස්ලා එයාලගේ vehicles මෙතන පාක් කරාට පස්සේ එයාලගේම vehicle service එකකින් කස්ටමර්ස්ලාව shop එක ගාවට අරගෙන ගියා. කස්ටමර්ස්ලා කීප දෙනෙක් එකතු වුණාට පස්සේ මේ වගේ van එකකින් එයාලා shop එක ගාවට අරගෙන යනවා. entrance එකේ නම් ලොකුවට සෙනග නෑ වගේ පෙන්නට ඇතුළට ගියාම පුදුම සෙනගක් තමයි හිටියේ. අවුරුදු සීසන් කියන්නේ කොහොමත් ඉතින් shops වල සෙනගනේ. අපේ අම්මට අලුතින් ගෙදරට බඩු වගේක් ඕනේ කිව්ව නිසා මම මුලින්ම ගියේ household items තියෙන පැත්තට. මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මම මෙතනින් මොකක්ද ගන්න කියන එක. ඒ තරම් ලොකු variety එකක් මෙතන තියෙනවා. මට ගන්න ඕනේ වෙලා තිබුණේ glassware items ටිකක්. ඉතින් මම දැන් යන්න හදන්නේ glassware items තියෙන පැත්තට. අත්කම කිව්වොත් reasonable price එකට ගොඩක් ලොකු collection එකක් මෙතන තිබුණා. ඊළඟට පොඩ ඇවිදිද්දී මට හම්බුනේ මෙන්න මේ cute mugs. ඒවට නම් මට ආස හිතුණා. price එකත් හරිම reasonable. ඊළඟට මං ආවේ මේ plates තියෙන පැත්තට. ඒවත් හරිම cute. දැන් නම් මට මං ගන්න ආවේ මොනවද කියලා අමතකයි. දැන් නම් මටත් හිතෙනවා මං ඉන්නේ shop එකකට ආවම kitchen එකට ඕනි බඩු අරන් යන්න හිතෙන වයසක කියලා. කොච්චර ලොකු කලෙක්ෂන් එකක් තිබ්බත් මට ඕනි විදිහේ glassware ටිකක් මට හොයාගන්න බැරි වුණා. ඉතින් දැන් අපි ladies wear තියෙන floor එකට යන්නයි හදන්නේ. ඒ යනකොට තමයි දැක්කේ cashier එකේ queue එක උඩ floor එකටම තියෙනවා කියලා. ඉතින් මං ආවේ මට ඇඳුම් ගන්න ඕන නිසාම නෙවෙයි. හැබැයි මට අද අවුරුදු gift එකක් හම්බෙන්නයි යන්නේ. ඉතින් ඒක මම්ම select කරලා ගන්න තමයි හදන්නේ. ඒ වුණාට මගේ සයිස් එකට මැච් වෙන මගේ හිතට ෆිට වෙන ඇඳුමක් හොයාගන්න මට ගොඩක් වෙලා ගියා. කොහොම හරි මට හරියන එකම එක ඇඳුමක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් බිල් කරගෙන ඉවර වෙලා දැන් මං ඇවිල්ලා ඉන්නේ සම්මානි සාරි සෙන්ටර් එකට. මට හරියට මතක නෑ සාරි සෙන්ටර්ද කියලා. කොහොම හරි මේක සම්මානි සාරි සෙන්ටර්ගේ ෂොප් එකක්. ඉතින් අපේ අක්කට ඕනි වුණා අයියාගේ ෆැමිලි එකයි අපේ ෆැමිලි එකයි එකම විදිහට අවුරුදු දවසේ ඩ්‍රෙස් කරන්න. අක්කලා තාම ලංකාවට ආවේ නැති නිසා ඉතින් මං ගියා ඒ ටික සිලෙක්ට් කරලා අරගන්න. ඒ ටිකත් අරගෙන ඉවර වෙලා දැන් අපි ආයෙත් අපේ කාර් එක තියෙන තැනට යන්නයි හදන්නේ. ඉතින් ලේඩි ජේ එකේ vehicle service එක එනකන් අපි දෙන්න පොඩ්ඩක් ඉඳගෙන හිටියා. ඔන්න දැන් ප්ලෑන් එක ඇවිල්ලා තියෙන්නේ කස්ටමර්ස්ලව අරගෙන යන්න. කාර් පාක් එකට ගිහිල්ලා කාර් එකත් අරගෙන ඊළඟට අපි ගියේ ඩොමිනෝස් එකට. මට ඕනි වෙලා තිබුණේ ඩොමිනෝස් එකේ අලුතින් ඉන්ට්‍රොඩියුස් කරපු බිරියානි එක try කරන්න. අන්ලකිලි ඒ වෙලාවේ කිසිම රයිස් වර්ගයක් තිබුණේ නැහැ. ඉතින් අපි පීට්සා දෙකක් ඕඩර් කරා. මම නම් පීට්සා ෆෑන් කෙනෙක් නෙවෙයි, but ඒ වෙලාවේ ආපු එකේ පීට්සා එකක් try කරලා බලන්න හිතුණා. මට නම් පීට්සා එක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරි වුණා. කොහොම හරි අපි කාලා ඉවර වෙලා ඊළඟට ගියේ ලොංගි වලට টොප්ස් හොයාගෙන. ඉතින් මං දැන් ඉන්නේ කූල් පැලට් එකේ. හැබැයි මට කූල් පැලට් එකත් ලොංගි වලට টොප්ස් හොයාගන්න බැරි වුණා. කොහොම හරි කූල් පැලට් එකෙන් එළියට එද්දී වෙලාව 7:00 වගේ ඇති. මට අද ගන්න ඕනිම වෙලා තිබුණ glassware ටික ගන්න බැරි වුණ නිසා ඊළඟට අපි ගියේ ඒ ටික ගන්න. හැබැයි ඒ වෙනකොට power cut එකක් ඇවිත් තිබුණ නිසා torch එකත් ගහගෙන තමයි glassware items තෝරන්න ඕනේ. ඒ වෙද්දී මගේ ෆෝන් එකේ බැටරි හොඳටම ඩෙඩ් වෙලා තමයි තිබුණේ. ඉතින් glassware ටිකත් අරගෙන අපි එදා දවසේ එතනින් ඉවර කළා.